මාස 3යි ඒ 3යි. ඉතින් මම අද මගේ පළවෙනි YouTube වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්සෑම් වලට ෆේස් කරන්න බලාපොරොත්තු ඉන්න හැමෝටම වැදගත් වෙන ටිප් එකක් ගැන. ඉතින් මම මගේ මේ වීඩියෝ එක මාතෘකා 3ක් යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දෙවෙනි ටිප් එක තමයි ඔයගොල්ලන්ට ගොඩාක්ම ඉම්පෝටන්ට් වෙන ටිප් එක. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක එන්ඩ් එක වෙනකම්ම රැඳිලා ඉන්න. ඉතින් මුලින්ම කතා කරන්න ඕනේ මුලින්ම කියන්න ඕනේ මම A levels වලට දිස්ත්‍රික්කයේ 18 වෙනි තැනට ආවා. ඒ වගේම මම A3ක් ගත්තා. ඒ තුනම මම ගත්තේ ෆස්ට් ෂයි එකම ප්‍රයිවට් කරලා. මම ඉස්කෝලේ ගිහිල්ලා නෙවෙයි මං A level exam කරේ. ඉතින් ඒක මුලින්ම කියන්න ඕනේ. ඉතින් ඒක ගොඩාක් ඔයගොල්ලන්ට වැදගත් පොයින්ට් එකක්. මොකද ඉස්කෝලේ යන්නේ නැතුව ප්‍රයිවට් කරලා ෆස්ට් ෂයි එකම මම A3ක් ගත්තා. ඉතින් ඒ වගේම දිස්ත්‍රික්කයේ 18 වෙනි තැනට ආවා. ඉතින් මම අද ෂෙයා කරගන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක කොහොමද මම ඒ වගේ රිසල්ට් එකකට කෙටි කාලයකදී ආවේ කියලා. ඉතින් මුලින්ම අපි යමු පළවෙනි කොටසට. මම කොටස් 3ක් යටතේ මේක කතා කරනවා. ඉතින් පළවෙනි කොටස තමයි ආසාව කැපවීම. ඉතින් ඕනම දෙයක් කරන්න ඕනම කෙනෙක්ට තියෙන්න ඕනේ ආසාවක් සහ කැපවීමක්. අපිට ආසාවක් කැපවීමක් තියෙනවා නම් ඕන දෙයක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම අපි සබ්ජෙක්ට් තෝරගන්නවනේ. එතකොට අපි සබ්ජෙක්ට් තෝරගත්තී අපිට අපිට කරන්න පුළුවන්. ඒ වගේම අපේ අරමුණට ගැළපෙන දේවල් තමයි අපි තෝරගන්න ඕනේ. එතකොට ඔයාගේ අරමුණ ડોක්ටර් කෙනෙක් වෙන එක, ඔයාට ඒක කරන්නත් පුළුවන් වෙලා ඔයා ආර්ට්ස් තෝරගන්නවා නම් එතන පොඩි වැරද්දක් තියෙනවා. ඉතින් ඔයාට කරන්න පුළුවන්, ඔයාට ඉස්සරහට යන්න ආස, ඒ වගේම ඔයාට කැපවීමෙන් කරන්න පුළුවන් කියලා හිතන දේ තමයි ඔයා තෝරගන්න ඕනේ. ඉතින් අරයා කරනවා, මෙයා කරනවා කියලා එහෙම තෝරගන්න එපා. ඔයාට කැපවීමෙන්, ආසාවෙන්, උනන්දුවෙන් කරන්න පුළුවන් ඔයාගේ අරමුණට ගැළපෙන සබ්ජෙක්ට් එක ඔයා මුලින්ම තෝරගන්න. ඒ වගේම තමයි මම මේ ආසාව කැපවීම කියන එක මුලින්ම කතා කරන්නේ. ඔයා මෙතනදී මම මේ කියලා දෙන ටිප් එක, මම දෙවෙනියට කියන්න යන ටිප් එක ආසාවෙන් කැපවීමෙන් කරොත් තමයි ඔයාට ඒක වැඩ කරන්නේ. ඒක නිසා මම කියලා දෙන එක ආසාවෙන් කැපවීමෙන් කරන්න ඔයාට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් ඔයා බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. එහෙනම් අපි යමු දෙවෙනි ටිප් එක. මොකක්ද ඒ වැදගත් ඉම්පෝටන්ට් ටිප් එක කියලා බලන්න. ඉතින් දෙවෙනි වැදගත් ඉම්පෝටන්ට් ටිප් එක තමයි දැන් මම කියන්න යන්නේ. ඒ තමයි කාලය සහ කොටස්. කාලය සහ කොටස්. මොකද්ද මේ කාලය සහ කොටස් කියලා කියන්නේ? මුලින්ම කියන්න ඕනේ ගොඩාක් අද තියෙන්නේ ගොඩාක් බිසි ලයිෆ් ස්ටයිල් එකක් තමයි දැන් සමාජයේ තියෙන්නේ. එතකොට ළමයිට උනත් ගෙදර ඇවිල්ලා අපිට උනත් වෙලාවක් නැහැ. එතකොට ඉස්කෝලේ යනවා, ටියුෂන් යනවා. ඊට පස්සේ ගෙදර ආවත් සමහර අයට ටියුෂන් තියනවා ගෙදරත්. ඒ වගේ එක එක ප්‍රශ්න. ඒවා ප්‍රශ්නවත් නෙමෙයි. එතකොට ඒවා බිසි ලයිෆ් ස්ටයිල් එකත් එක්ක හැදලා තියෙන දේවල්. එතකොට ඔයාටම කියලා පාඩම් කරන්න කාලයක් වෙන් කරගන්න ඕනේ. ඉතින් ඔයා වෙන් කරගන්න කාලය දවසින් දවස වෙනස් වෙන්න පුළුවන්. හැමදාම ඔයාට එකම කාලය වෙන් කරගන්න බෑ පාඩම් කරන්න. හැබැයි ඔයා අනිවාර්යයෙන්ම දවසට කාලයක් වෙන් කරගන්න ඕනේ පාඩම් වැඩ කරන්න. ඉතින් ඔයා නිදාගන්න කාලය පාඩම් කරන්න වෙන් කරන්න එපා. ඔයාට ස්ට්‍රෙස්ෆුල් වෙලාව පාඩම් කරන්න වෙන් කරන්න එපා. ඒ දෙක හොඳට මතක තියාගන්න. නිදාගන්න වෙලාවදී නිදාගන්න, ස්ට්‍රෙස්ෆුල් වෙලාවදී වගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න මොන හරි දෙයක් කරන්න. ඉතින් ස්ටඩි කරන කෙනෙක් විදියට ස්ට්‍රෙස්ෆුල් වෙලාවට ඔයාට පුළුවන් සින්දුවක් අහන්න, ඔයා ආස දෙයක් ආස කෙනෙක් එක්ක කතා කරන්න, ඔයා ආස වීඩියෝ ක්ලිප් එකක් බලන්න, මොටිවේෂන් වීඩියෝ එකක් බලන්න. ඉතින් ඒ වගේ පොසිටිව් වයිබ් එකක් ඔයාලට ගෙනත් දෙන, ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරන දෙයක් කරන්න ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි මෙඩිටේට් කියන්නේත් හොඳ දෙයක්. ඉතින් ස්ට්‍රෙස්ෆුල් කෙනෙක්ට ඒ වගේ දේකුත් try කරලා බලන්න පුළුවන්. මම ඉස්සරහා වීඩියෝ වලදී ඒ වගේ දේවල් ස්ට්‍රෙස් එක නැති කරගන්න මොනවද අපි කරන්න පුළුවන් කියලා වීඩියෝස්ුත් අරගෙන එන්නම්. ඉතින් කාලය ගැන මම කතා කරා. දැන් මම කතා කරන්න යන්නේ කොටස් ගැන. මේක තමයි වැදගත්ම කොටස මේ කොටස් දෙකේ. ඉතින් කොටස්. මොකද්ද මේ කොටස් කියන්නේ? මම පාඩම් කරේ කොටස් ටාගට් කරලා. මම කාලයක් ටාගට් කරලා පාඩම් කරේ නැහැ. ඒකට හේතුව තමයි
සමහර අය ඉන්නවා පැය 4ක් අද පාඩම් කරනවා, පැය 8ක් අද පාඩම් කරනවා. ඒ විදිහට කාලයක් ටාගට් කරලා පාඩම් කරන අය ඉන්නවා. ඉතින් මම ඒ වගේ පාඩම් කරපු කෙනෙක් නෙවෙයි. මම කොටස් ටාගට් කරලා තමයි පාඩම් කරේ. ඉතින් ඒකට හේතුව කාලයක් ටාගට් කරලා පාඩම් කරනවට වඩා කොටස් ටාගට් කරලා පාඩම් කරද්දී පාඩම් කරන්නත් ආස හිතෙනවා. ඒ වගේම තමයි ඒ දේවල් හොඳට මතක හිටිනවා. අපේ මනසට හොඳින් ඒ දේවල් ධාරණය කරගන්නත් පුළුවන් වෙනවා. හරි, දැන් අපි බලමු කොහොමද කොටස් ටාගට් කරලා පාඩම් කරන්න කියලා. ඔයා හිතන්න ඔයාට තියෙන බුක් එකක් කියලා පාඩම් කරන්න. එතකොට ඒ පොතේ ඔයාට පුළුවන් යම්කිසි කොටස් ටිකක් ටාගට් කරන්න. අද මම මේ කොටස් ටික තමයි ඉවර කරන්න කියලා. එතකොට ඒ කොටස් ටික ඉවර කරන්න ඔයාට යන කාලය ගැන ඔයා හිතන්න එපා. ඒකට පැය 4ක් යන්න පුළුවන්, 5ක් යන්න පුළුවන්. හැබැයි ඔයාගේ ටාගට් එක ඒ කොටස් ටික. ඊළඟට ඔයා දෙවෙනි දවසේ පාඩම් කරන්න වාඩි වුණාම ආපහු ඒ සබ්ජෙක්ට් එක පාඩම් කරනවා නම් ඒ සබ්ජෙක්ට් එක පාඩම් කරන්නේ වෙන දවසක නම් ඒ දවසේදී ඔයා අලුත් කොටසකට යන්න එපා. ඔයා පරණ කොටස, ඒ කියන්නේ පළවෙනි දවසේදී ඔයා ස්ටඩි කරපු අලුත් කොටස පාඩම් කරලා ඒ ටික ආපහු නැවත බලලා ඒක රිපීට් කරලා තමයි ඔයා නැවත අලුත් කොටසකට යන්න ඕනේ. එතකොට ඔයාට පළවෙනි දවසේ ඔයා පාඩම් කරුව තරම්ම ගොඩක් කොටස් කවර් කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඔයා පළවෙනි දවසේ කවර් කරපු දේවලුත් කවර් කරලා තමයි දෙවෙනි දවසේදී අලුත් කොටසකට යන්න ඕනේ. එතකොට ඒකට කමක් නැහැ. දෙවෙනි දවසේ පොඩි කොටසක් ටාගට් කරන්න. පළවෙනි දවසේ ටාගට් කරලා පාඩම් කරපු ටිකත් දෙවෙනි දවසේදී කවර් කරන්න. ඊළඟට ඔයා තුන්වෙනි දවසෙත් පාඩම් කරනවා නම් ඔයා තුන්වෙනි දවසෙත් පාඩම් කරන්නේ ඒ සබ්ජෙක්ට් එක නම් වෙන සබ්ජෙක්ට් එක නම් ඔයා කොටස් ටාගට් කරලා පාඩම් කරන්න ගන්න. නමුත් ඔයා තුන්වෙනි දවසේ ඒ සබ්ජෙක්ට් එකම පාඩම් කරනවා නම් ඔයා එකපාරටම අලුත් කොටසකට යන්නේ නැහැ. ඔයා යන්න ඕනේ මුලින්ම ඔයා පාඩම් කරපු කොටසට. ඒක රිපීට් ආපහු බලලා දැන් ඔයාට ඒක දෙපාරක්ම රිපීට් වෙලා තියෙන්නේ. මොකද දැන් ඔයාට ඒක පුරුදුයි. ඉතින් ඒක නිසා ලොකු කාලයක් යන්නේ නැහැ. ඉක්මනින් ඒක ඉවර කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට දෙවෙනි දවසේ ටිකත් ආපහු රිපීට් කරලා තුන්වෙනි දවසේ අලුත් කොටසකට යනවා. එතකොට ඔයාට තුන්වෙනි දවසේ ලොකු කොටසකට යන්න බෑ. පොඩි කොටසකට තමයි යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් පාඩම් කරන ආස හිතෙන හොඳ විදිහක්. මොකද අපිට එකපාරට අලුත් දෙයක් ගොඩාක් පාඩම් කරන්න වුණාම ඒක අපිට රස බල නැහැ. ඒක අපිට අමාරුයි. අපිට ඒක නිකන් එපා වෙනවා වගේ දෙයක්. හැබැයි අපි දන්න දෙයක් කලින් දවස් පාඩම් කරපු දෙයක් ආපහු ආසාවෙන් රිපීට් කරලා ආපහු දන්නේ නැති අපි ඉගෙන ගත්ත නමුත් අපිට හුරු නැති අලුත් කොටසක් හැබැයි ටිකක් අපිට පාඩම් කරන්න පුළුවන් නම් ඒක හරිම ලේසි. ඉතින් ඒ විදිහට දවසින් දවස ඔයාගේ සබ්ජෙක්ට් තුන ඔයාට කන්ටිනියු කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාගේ සබ්ජෙක්ට් ඔයාගේ කොටස් ඔයා දවසින් දවස කම්ප්ලීට් කරද්දී ඔයාටම දන්නේ නැතුව පළවෙනි කොටස්, දෙවෙනි කොටස්, තුන්වෙනි කොටස් සිය දහස් වාරයක් රිපීට් වෙලා ඔයාට ඒක හොඳටම සොලිඩ්ම පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි රහස. ඒ ඇත්තටම එහෙම පාඩම් කරන එකෙන් ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මුකුත් අමතක වෙන්නේත් නැහැ. හොඳට මතකත් තියෙනවා. ඉතින් මේ ටිප් එක ඔයා try කරලා බලන්න. අනිවාර්යයෙන්ම වැඩ කරනවා. ඉතින් මේ ටිප් එකට අනිවාර්යයෙන්ම ඕන වෙන්නේ වගේ කැපවීමයි ආසාවයි. ඕනම දෙයක් ආසාවෙන් කරොත් අපිට ළඟා කරගන්න පුළුවන් කියලා මං කියවනේ. ඉතින් ආසාවෙන් කරොතින් ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම ඔයා බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳ good result එකකට යන්න. ඉතින් මෙතනදී කොටස් ටාගට් කරලා පාඩම් කරද්දී ඔයගොල්ලොන්ට කියන්න ඕන වැදගත්ම දේ තමයි හැම කොටසකටම පස්සේ ඔයා පොඩි විවේකයක් ගන්න ඕනේ. එතකොට ඒ විවේකය ඇතුළත ඔයාට පුළුවන් ඔයා ආස දෙයක් කරන්න, සින්දුවක් අහන්න, ආස කෙනෙක්ගේ කතා කරන්න, ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න පුළුවන් දෙයක් ඔයාට කරන්න පුළුවන්. ඉතින් ලොකු විවේක කාලයක් ගන්න එපා. විනාඩි 5ක් 10ක් අතර කාලයක් විවේක කාලයක් අරගෙන ඔයාට ආපහු ෆ්‍රෙෂ් පිට එන්න පුළුවන් පාඩම් වැඩවලට. ඉතින් හොඳට මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි විවේකයේ කියන දේ අනිවාර්යයෙන්ම ඕන වෙනවා. මොකද අපිට එක දිගටම දේවල් කරගෙන යන්න බෑ. මොකද අපිටත් විවේකයේ කියන දේ ඕන. දැන් උපකරණයක් ගත්තත් උපකරණයක් කියන දේත් එක දිගටම පාවිච්චි කරලා ඒකට රත් වෙන්න බලනවා. ඒ වගේ දේවල් වෙනවනේ. ස්ටෝරේජ් ෆුල් වෙනවා. එතකොට ඒ දේවල් වලට වගේම තමයි අපේ මයින්ඩ් එකටත් රිලැක්ස් එකක් විවේකයක් කියන දේ අනිවාර්යයෙන්ම ඕන වෙනවා.
තුන්වෙනි පොයින්ට් එක විදිහට මම කතා කරන්නේ ස්ට්‍රෙස් එක ගැන. ඉතින් ඔයා එක්සෑම් එකක් ලියන්න ඉන්න කෙනෙක් නම් ඕනට වඩා ස්ට්‍රෙස් වෙන්න එපා. හැබැයි එක්සෑම් එකක් ලියන්න තියනවා කියන එක ඔයාගේ මයින්ඩ් එකේ තියාගන්න ඕනේ. මොකද අපේ මොළයට හැම වෙලේම ඔයා ඉදිරියේදී එක්සෑම් එකක් ලියනවා කියන එක දනවන්න ඕනේ. ඒක විද්‍යාත්මක සාධකයක්. ඊළඟ කාරණාව තමයි ස්ට්‍රෙස් එක කියන එක ගත්තාම ඔයා ස්ට්‍රෙස් වෙන්න ගියාම එක්සෑම් එකක් තියෙනවා කියලා ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ දේ නිසා ඔයාගේ ජීවිතේ ඉවර වෙන්නේ නැහැ. ඒ දේ තේරුම් ගන්න ඕනේ මුලින්ම. ඉතින් එක්සෑම් එකක් ලියන ගොඩාක් අයට වෙන්නේ ගොඩාක් බලාපොරොත්තු තියන් ඉන්නවා. ඒක අපි දන්නවා. මේ දේ නිසා මම කැම්පස් යන්න ඕනේ. මම කොහේ හරි මේ බලාපොරොත්තු වෙන යුනිවර්සිටි එකට අනිවාර්යෙන් සිලෙක්ට් වෙන්න ඕනේ. බලාපොරොත්තු වෙන තැනට අනිවාර්යෙන් යන්න ඕනේ. බලාපොරොත්තු වෙන රිසල්ට් එක අනිවාර්යෙන් ගන්න ඕනේ. දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඉතින්. ඉතින් එහෙමයි කියලා ඔයා අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් ගත්තොත් ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එකට ඔයාට යන්න බෑ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ස්ට්‍රෙස් එක කියන එක නැතුව තමයි ඔයා එක්සෑම් එකකට ෆේස් කරන්න ඕනේ. ස්ට්‍රෙස් එක තියෙන්න ඕනේ දැන් මං එක්සෑම් එකක ඉන්නවා කියන එක මොළයට දනවන්න විතරයි. ඔයා ඕව ස්ට්‍රෙස් වෙන්න එපා. එහෙම වුණොතින් ඔයාට එක්සෑම් එකේ දන්න ටිකත් අමතක වෙන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න එක්සෑම් එකක් ලියන්න ඉන්න කෙනෙක් හොඳ නිින්දක් අනිවාර්යෙන් ගන්න ඕනේ. පැය 8ක නිින්දක් කියන එක අනිවාර්යෙන්ම ඕනේ. අවම පැය 6ක්වත් නිදා ගන්න ඕනේ. ඉතින් නිින්දෙන් තමයි ඔයාගේ බ්‍රේන් එක රිෆ්‍රෙෂ් වෙන්නේ. ඔයාගේ බ්‍රේන් එකේ ඔයා ගබඩා කරපු දේවල් හොඳට මතක තියාගන්න ඔයාට පුළුවන් වෙන්නේ ඔයා නිින්ද හරියට ලබා ගත්තොත් තමයි. ඒ කියන්නේ ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්නත් ඔයා කාලයක් දෙන්න ඕනි කියන එක මෙතනදී මතක් කරනවා. මාස 3යි ඒ 3යි කියන ටොපික් එක පළවෙනි කොටස විදිහට මම අද මේක අවසන් කරනවා. හැබැයි දෙවෙනි කොටසකුත් ඉක්මනින්ම අරගෙන එනවා. ඉතින් දෙවෙනි කොටසදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාඩම් කරන විදි සහ පාස් පේපර්ස් ඒ දේවල් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ දේවල් කරන අලුත් විදිහකුත් ඒ වගේම ඒ දේවල් මම කොහොමද කරේ ඒ දේවල් වලින් මට මොන වගේ රිසල්ට් එකක් තිබ්බද කියලා මම අරගෙන එනවා ඉදිරි වීඩියෝ එකේදී. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලෝගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. YouTube එකට අලුත් කෙනෙක් විදිහට මාව subscribe කරන්න. ඒ වගේම like කරන්න. ඔයගොල්ලෝගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකෙන් එක්සෑම් ලියන්න ඉන්න හැමෝම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හැමදේම මේ වීඩියෝ එකෙන් අරගන්න. ඉතින් ඉදිරියේදී එක්සෑම් එකක් ලියන්න ඉන්න හැමෝටම වගේම එක්සෑම් කියන්නේ කාලෝචිත මාතෘකාවක්. මේක කවදාවත් ඉවර වෙන්නේ නැති දෙයක්. ඉතින් එක්සෑම් කියන දේ ලෝකේ හැමදාම පවතින දෙයක් නිසා මේ වීඩියෝ එක කාලෝචිතයි. ඉතින් ඒක නිසා අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් ගිහින් යන්න හැමෝටම සුබ දවසක්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.